Cooking with Rosie YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම හදන්න සූදානම් වෙන්නේ tempered chicken salad එකක්. ඉතින් අපි බලමු කොහොමද මේ chicken salad එක හදාගන්නේ කියලා. ඉතින් මේ සඳහා ඔයාලට අවශ්‍ය වෙනවා ලුණු ගෙඩි 2ක කුඩාවට කපාගත්තු ලුණු, ඒ වගේම කරපිංචා සහ රම්පය අවශ්‍ය වෙනවා. ඊට අමතරව ලෙලි පිටින් තලාගත්තු සුදු ලුණු, කොරක කැබැල්ල, සීනි තේ හැන්දක් සහ කෑලි මිරිස් මෙස හැන්දක් අවශ්‍ය වෙනවා. ඒ වගේම කුකුල් මස් ග්‍රෑම් 200ක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි මේ ඔක්කොම හොඳින් බැද ගන්න ඕනේ. කුකුල් මස්, ඒ වගේම රම්පේ, කරපිංචා, ලුණු සහ සුදු ලුණු මේ ආකාරයට අපි බැදගත යුතුයි. මේකදී අපි කුකුල් මස් ගොඩක් තදින් බදින්නේ නැහැ. මේ ආකාරයට බැදගත්තම හොඳටම ප්‍රමාණවත්. මේ විදිහට අපි බැදගත්තු කුකුල් මස් ටික බ්ලෙන්ඩර් ජාරයකට දාලා බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ගොඩක් වෙලා බ්ලෙන්ඩ් කරන්න එපා. බොහොම පොඩි වෙලාවක් බ්ලෙන්ඩ් කරගත්තම හොඳටම ඇති. මේ තියෙන මම බ්ලෙන්ඩ් කරගත්තු චිකන් ටික. ඉතින් ඒකේ කෑලි ඉතුරු වෙන තමයි අපි බ්ලෙන්ඩ් කරගන්නේ. ඊට පස්සේ මේ විදිහට අපි ලිපේ වළඳ තියලා රත් වුණාට පස්සේ තෙල් මේස හැන්දක් වමන එකතු කරනවා. ඊට පස්සේ අපි කලින් බැදගත්තු සුදු ලුණු ටික මේකට එකතු කරනවා. සුදු ලුණු ටික මේ විදිහට තෙලේ බැදීගෙන ඉඳි අපි මේකට එකතු කරනවා මිරිස් ටික. ඒ වගේම අපි මේකට සීනි එකතු කරගන්නවා. සීනි තේ හැන්දක ප්‍රමාණයක් තමයි මම එකතු කරගත්තේ. ඉන්පස්සේ මේ සියල්ල හොඳින් අපි තෙලේ බැදීමට ඉඩ අරිනවා. ඊට පස්සේ අපි ලුණු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපි ගෝරක එකතු කරගත යුතුයි. ඉන්පස්සේ අපි බ්ලෙන්ඩ් කරගත්තු චිකන් ටික මේකට එකතු කරගන්නවා. ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. එතකොට මම දාන රසවත් recipes ඔයාලට ඉක්මනින්ම බලන්න පුළුවන්. මේ විදිහට චිකන් ටික ටිකක් බෙදුනාට පස්සේ අපි මේකට ලුණු, කරපිංචා සහ රම්පේ එකතු කරගන්නවා. ඉතින් මේ දින අපි හදපු tempered chicken salad එක ඉතින් මේක හරිම රසවත්. ඒ වගේම තමයි සොයන් රැකියාවක් විදිහටත් මේ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් තවත් දවසක රසවත් රෙසිපි එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.